සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක් විත් යාළු channel එකට. ඉතින් මම අද කියන්නේ කොහොමද ලේසියෙන්ම TikTok වල යන වදන් වීඩියෝයක් හදාගන්න කියලා. ඉතින් channel එක subscribe කරන්න නැත්නම් සබ් කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි අපි දැන් බලමු අපි වදන් වීඩියෝ හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේකට මුලින්ම application එකක් download කරගන්න වෙනවා InShot කියන application එක. ඉතින් ඔයාලා Play Store එකට යන්න. Play Store එකට ගිහින් මේ search bar එකේ InShot කියලා search කරගන්න. InShot කියලා search කරගත්තාම මෙන්න මේ වගේ රතු පාට application එකක් හම්බෙයි. ඒ රතු පාට application මෙන්න මේ application එක download කරගන්න. download කරා තියාගන්න. හරිද? Okay. ඊට පස්සේ ඔයාලා Pinterest කියන application එක download කරගන්න. ඒක download කරගෙන ඒ application එක open කරගන්න. ඒකෙන් තමයි background video, background photos හොයාගන්න. ඉතින් මේ යට search bar එකක් තියෙනවා search කරන්න තැනක්. ඉතින් ඒ search කරන තැන click කරන්න. ඊට පස්සේ උඩ search කරන්න ඔයාලා solo man කියලා. ඔයාලට ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එකට හරියන විදිහේ background එකකින් search කරලා හොයාගන්න. මම දැන් solo man කියලා හොයාගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාම ඕන තරම් background photos හම්බ වෙනවා quality එකට තියෙන ඒවා. ඉතින් මම මෙන්න මේක download කරගන්නවා. හරි. ඒක download කරගත්තා. ඔයාලා මුලින්ම application එක යනවෙන් data off කරන් යන්න. ඊට පස්සේ ඔයාලට apply වෙන්නේ save කරන්න යනකොටයි අර watermark එක අයින් කරන්න. ඉතින් ඔයාලා InShot application එක open කරගන්න. open කරගෙන මෙන්න මෙතන video කියලා tab එකක් තියෙනවා. අන්න ඒ video කියන එක click කරන්න. මෙතන මේ new කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන photo කියලා තියෙනවා අපි. අන්න ඒ photo කියන තැනින් මෙන්න ඔයාලා download කරගත්ත photo එක add කරගන්න. හරි මම දැන් add කරගත්තා. ඊට පස්සේ ඔයාලා මෙතන canvas කියලා තියෙන්නේ. canvas තුන canvas කියන එක ක්ලික් කරන්න. මම මෙතන size එක දාගන්නවා 4.5 දාගන්න. 4.5 දාගෙන මෙතන මේ look කරගන්නවා. පොඩ්ඩක් මෙහාට කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ duration කියලා එකක් තියෙනවා. duration කියන එකෙන් මම 10ට දාගන්නවා. ඒක ඔයාලා music කී තරමට දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පොඩයි හරි ගියාම opacity කියලා තියෙනවා. opacity කියන එක මම 40ට වගේ දාගන්නවා. 30ට 35ට වගේ උඩට. ඔය ගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ආයි පැත්තට ගියාම මෙතන mask කියලා එකක් තියෙනවා. අන්නේ mask කියන එක ක්ලික් කරලා මෙන්න මේ පයින්නට තියෙන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මම මේව හරව ගන්න. හරවගෙන මෙන්න මේ සුදු පාටක මේ පැත්තට අදින්න. ඊට පොඩ්ඩක් මෙහාට අරගෙන ඕගාන තියෙන. ඔය විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඔයා. ඊපස්සේ හරි. ඊට පස්සේ ඔයාලා මියුසික් එක ඇඩ් කරන්න. මෙතන ඔඩියෝ කියන එක ක්ලික් කරලා මියුසික් කියන එක ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ ෆෝම් වීඩියෝ එක කියන TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මේ මියුසික් එක ගන්න පුළුවන් එක්ස්ට්‍රැක්ට් කරලා. නැත්නම් ඔයාලා my music එකෙන් ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරලා තියෙන මියුසික් එක ඇඩ් කරගන්න පුළුවන්. මම TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එකට ඇඩ් කරගන්නවා. හරි. ඒකත් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න ඕන. ටෙක්ස්ට් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඔයාලා වදන් ටයිප් කරනවා. ඔයාලා page එකේ නම ටයිප් කරන්න. TikTok page එකේ නම. මම මෙතන මගේ page එකේ නම ටයිප් කරා. ඊට පස්සේ ඔයාලා ෆොන්ට් මේ ෆොන්ට් ඕන නම් මට මම WhatsApp නම්බරේ දාන්න මට inbox message එකක් දාන්න. මම මේක ගොඩක් අකුරු ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම size එක 3ට වගේ දාලා. ඊට පස්සේ මේක පල්ලෙයටම දාන්න. හරිද? ඊට පස්සේ sleep pen කියන එක තියෙනවා. එතන fade එක දාගන්න. හරි. ඊට පස්සේ ආයෙ ඔයාලා text එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒක තමයි අනිත් page එකේ සිංහල නම. මම දැන් alone මම alone කියලා දැන් ආයෙ සිංහලෙන් ගහගන්න මේ වගේ. මේ ෆොන්ට් ඕන නම් ඔයාලා මම WhatsApp නම්බරේ දාන්න. මේකෙන් මම message එකක් දාන්න. මේක තුලහට වගේ දාගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දකුණු පැත්තේ කොනට පල්ලයට මේ ගෙනල්ලා පොඩ්ඩක් මේ ගන්නට ගෙනල්ලා clip n කියන මෙතන මේ key එකක් තියෙනවා. මේ හරි ලකුණේ වම් පැත්තේ key එකක් තියෙනවා. මෙන්න මේ key එක ඇඩ් කරලා ඊට පස්සේ යට ඉඳන් උඩට මේම අරගෙන යන්න. හරි. දැන් ඔයාලා බලන්න පුළුවන් යට ඉඳන් උන්ට හිමීට යනවා මේ. පොඩ්ඩක් වීඩියෝ එක ලස්සන වෙනවා ඊට පස්සේ දැන් ඔය වදන ඇඩ් කරගන්න. ආයෙ ටෙක්ස්ට් එක දීලා මම දැන් මෙතන මගේ වදන ඇඩ් කරගන්නවා. ඔයාලා කැමති වදනක් ඇඩ් කරගන්න. ඔයාලා මේ Apple ෆොන්ට් එක තමයි මම පාවිච්චි කරන්නේ.
මේ ෆෝන්ස් ඕන නම් මම WhatsApp නම්බරේ දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මට මැසේජ් එකක් දාන්න WhatsApp. කෝල් ගන්න බෑ මැසේජ් විතරක් දාන්න. හරි ඊට පස්සේ මෙතන මේ ෆේඩ් එකත් ඇඩ් කරගන්නවා මම බලන්න ලස්සනට දැන් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ටෙක්ස්ට් එක පොඩ්ඩක් මියුසික් එකේ අර බීට් එකක් කියන තැනක් තියෙන. අන්න ඒ වගේ බීට් එක කියන තැනක් පොඩ්ඩක් හොයාගෙන අන්න එතනින් මේ වදන ඇඩ් කරගන්න. එතනින් වදන ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔය මම උතන ගන්නට පොඩ්ඩක් අර බීට් එක කියන තැන තමයි මගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා මුලින්ම කරගන්න ඕනේ මෙන්න මෙතන පිප් කියලා තියෙනවා. අන්න එතන පිප් කියන එක ක්ලික් කරනවා. එතන වීඩියෝ වලට යන්න. ඕවර්ලේ එකක් ඇඩ් කරගන්න. TikTok එකේ ඕන තරම් තියෙනවා. නැත්නම් මට මැසේජ් එකක් දාන්න මම දාන්නවා. ඊට පස්සේ මෙතනින් ඕවර්ලේ එකක් ඇඩ් කරගමු. මම මෙන්න මේක ඇඩ් කරගන්න. නේ. ඊට පස්සේ ඒක ලොකු කරගන්න. ලොකු කරන් ඔයාලා මෙතන මේ බ්ලෙන්ඩ් කියලා එකක් ඇති. බ්ලෙන්ඩ් කියන එක ක්ලික් කරා. ඊට පස්සේ මෙතන ස්ක්‍රීන් කියලා ඇති. දෙවෙනි හරි කියන එක ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලා අන්තිමටම දාගන්න. හරිද? ඔන්නෝගේ ලස්සනට දැන් මේක තියෙනවා. ඊට ටෙක්ස්ට් එක තියෙනවානේ. එතනින් ඒ ගානට අරගෙන මේන් බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක එතන ස්ප්ලිට් කරගන්න. හරිද? ඊට පස්සේ එතන ස්ප්ලිට් කරගත්ත අන්තිම කැරට ඇනිමේෂන් එක දාගන්න. ෆේඩ් ඉන් එකයි ෆේඩ් අවුට් එකයි. හරිද? ඊට පස්සේ ආයෙ වල පිප් එකට යන්න. පිප් එකකින් අර ඇඩ් කරගත්තම ඔය එක ඇඩ් කරගන්න. මේ ඔය එක මට මැසේජ් එක දැම්ම මම දාන්නම් ඔයාලට. ඊට පස්සේ මෙතනින් ඒකේ බ්ලෙන්ඩ් කරගන්න එපා. හරිද? ඒක බ්ලෙන්ඩ් කරලා ස්ක්‍රීන් කරන්න එපා. ඔයාලා ඒක මෙතන ස්ලිප් කරගෙන මෙන්න මෙතන ක්ලිප් වෙන්න උන ගමන් අතනින් නවතිනවා. දැන් ඒ කියන්නේ මූල් ටික මේ ඔය ටික තමයි යන්නේ. ඊයන් පස්සේ නේද? ඔන්න ඔය ටෙක්ස්ට් එක වැඩ. අන්න එතකොට ගතියක් තියෙනවා. හරිද? අර මං කියන විදිහටම කරපන් නැත්තම් නිකන්. ඕකේ. ඊට පස්සේ මෙතන මේ ඉෆෙක්ට් කියලා තියෙනවා. ඉෆෙක්ට් එකට යන්න. ඉෆෙක්ට් එකට ගිහින් ඔයාලා මෙතන මේ බ්ලර් කියලා තියෙනවා. බ්ලර් කියන එකට යන්න. මෙතන බාස් කියලා තියෙනවා. බාස් කියන එකේ මෙන්න මෙතන මැද එක ක්ලික් කරන්න. ඔන්න ඊට පස්සේ පොඩ්ඩක් අර අඩු කරගෙන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක පොඩ්ඩක් බ්ලර් වෙයි. ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. හරිද? ආයි ඉෆෙක්ට් වලට යන්න. ඉෆෙක්ට් වලට ගිහින් මෙතන මේ වයිබ්‍රේට් කියලා තියෙනවා. ෆෝන් එකේ වයිබ්‍රේට් එක නේ වයිබ්‍රේට්. ඊට පස්සේ මෙතන ෆ්ලෝ කියලා තියෙනවා. ෆ්ලෝ කියන එක ක්ලික් කරන්න. මගේ එකේ පෙන්නන්නේ නැද්ද මොකෝ දැන්. ඊට පස්සේ ෆ්ලෝ කියන එක ක්ලික් කරන් අර මූලේ ඉන්න එතනම ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක පොඩ්ඩක් කරා. නිකම් වැනෙනවා වගේ පණ නැහැ වගේ යන්න ඕම වැනෙන. හරිනේ. ඉතින් අද මීටින් හදලා ඉවරයි. ඔයාලා බලන්න පුළුවන්. හොඳයි ලස්සනට වදන් ඉඩ දාගත්තා. nice. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන මේ ෂොට් එකේ ඕවර් මාක් එකක් දාලා තියෙනවා. අන්න ඒ ඕවර් මාක් එක ක්ලික් කරා. මේ ෆ්‍රී රිමූව් කියන එක තියෙනවා. data off කරගන්න කිව්වේ මේක නැත්තම් ක්ලික් කරලා ඇඩ් එකක් ප්ලේ වෙනවා. බට එක තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ එක්ස්පෝර්ට් කියන එක තියෙනවා. එක්ස්පෝර්ට් දීලා මෙතන මේ 1080 ඔයාලා Apple එකකින් කරගන්න ඕන 4K දෙන්න. ඉතින් අපේ Apple නෑ 4K නෑ මගේ. මගේ 1080 මම FPS එක 60 දාගන්න. 60 දාලා මෙතන එක්ස්පෝර්ට් දෙන්න. ඊට පස්සේ ඉවර. වීඩියෝ එක සේව් වෙනවා. එහෙනම් ඉතින් ඔච්චර තමයි අද වීඩියෝ එක කතා කරන්න තිබ්බේ. වීඩියෝ හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම මෙතින් නවතිනවා. හැමෝටම ජය වේවා.